welcome back to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ සුදුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද ගෙනාවේ 7 days study challenge එකේ පස්වෙනි දවස ගැන. එහෙනම් වශකත් දාගෙන ඇවිල්ලා අපි බලමු මේ දවසේ කොහොමද ගෙවන්නේ කියලා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. එහෙනම් දැන් අපි රැට මොන හරි හදාගෙන කමු. ඉතින් මම සම්පෝෂ පැකට් එකක් ගෙනව හදාගන්න. මේකට ලුණු සීනි වගේම පොල් දාලා තියෙන්නේ මම වෙනම භාජනයකට දාගත්තා. ඒක සම්පෝෂත් එක්ක මික්ස් කරන්න තමයි දැන් තියෙන්නේ. එහෙනම් දැන් අපි මේකට වතුර ටිකක් දාගමු. මම ටිකක් වැඩිපුර වතුර දාගෙන තමයි වැඩියෙන් කන්න ආස. මොකද කියනවා නම් අර තේ එක කනවා වගේ ෆීලින් එකක් තමයි එතකොට එන්නේ. මම තේ එක කනවට වැඩිය කැමති නෑ. හැබැයි වතුර ටිකක් වැඩියෙන් දාපුවම ඒක රසයි. ඉතින් මම මේකට තව ටිකක් වතුර දානවා. මම ඔයගොල්ලන්ට කිව්වනේ මම සාමාන්‍යයෙන් කන්නේ මේ විදිහට කියලා. මම අර අග්ගල වගේ හදලා කන්නේ කැමති නැහැ. ඉතින් ඒ නිසා අපි තව චුට්ටක් විතර වතුර ටිකක් දාගමු. දැන් මම මේක හදාගෙන ඉවරයි. එහෙනම් අපි දැන් ස්ටඩි වැඩවලට යමු. මම ඉතින් ස්ටඩි කරන්න ගත්තේ රෑ තමා. මොකද කියනවා නම් මගේ උදේ ක්ලාසස් තිබ්බා. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් ඉස්සරින් ඉඳන් බලනවා නම් නැත්නම් මගේ පළවෙනි වීඩියෝස් එකේ ඉඳන් බලනවා නම් මම රෙකෝඩින් ක්ලාසස් තමයි ගොඩක් වෙලාවට කරේ. ඉතින් මගේ රෙකෝඩින් ක්ලාසස් ටික දැන් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් දැනට මට ක්ලාසස් පටන් අරන් තියෙන්නේ. ගොඩක් වෙලාවට මට ක්ලාසස් කරන විදිය පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ. මම මගේ ෆොටෝස් වීඩියෝස් රෙකෝඩ් කරන ෆෝන් එකෙන් තමයි මම ක්ලාසස් කරන්නේ. ඒ නිසාම තමයි මට ඔයගොල්ලන්ට ක්ලාසස් කරන විදිය මේකෙන් පෙන්වන්න බැරි වෙන්නේ. මේ වීඩියෝස් වලකින් මට පෙන්වන්න බැරි වෙන හේතුව තමයි ඒක. ඉතින් ඉස්සරහට එක වෙනස් වෙයි. මොකද කියනවා නම් මම ටැබ් එකක් ගන්න ඉන්නේ. ෆෝන් එකෙන් ක්ලාස් කරද්දි ටිකක් අමාරුයිනේ. ස්ක්‍රීන් එකත් ලොකු නැති නිසා ඇස්වලටත් ඒක මට අමාරුයි. ඒ හින්දා මම ටැබ් එකක් ගන්නවා. ඉතින් ඒක ඉස්සරහට වෙනස් වෙයි. එතකොට ඔයගොල්ලන්ට මට මම ක්ලාස් කරන විදිය මේ වීඩියෝස් වලකින් පෙන්වන්න පුළුවන්. ඉතින් අද මම පැක් එකක් දානවා. ඔයාලා මගේ කලින් වීඩියෝස් දැකලා ඇති. මේ මොයිස්චරයිසර් එක මම පාවිච්චි කරනවා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ මොයිස්චරයිසර් එකක් විදියට වගේම සීරම් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් අපිට. මේක බොඩි එකට වගේම ෆේස් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක නයිසිනමයිට් තියෙන හින්දා ගොඩක් වෙලාවට කළු පාට පැල්ලම් තියෙනවා නම් ඔයගොල්ලන්ට පිම්පල්ස් ඇවිල්ලා ඒවා කැඩිලා ඉවර වෙලා කළු පාට පැල්ලම් වගේ හිටිනවා නම් ඒ වලට මේක ගොඩාක් හොඳයි. මොකද කියනවා නම් ඉක්මනින්ම අඩු වෙලා යනවා ඒ පැල්ලම් ටික. ඉතින් මේක තමයි මම අද ගාන පැක් එක. මේක ජර්ස් එකේ හර්බල් පැක් එකක්. ඉතින් මේක ගොඩක් හොඳයි ෆේෂල් කරන ටයිම් එකට අන්තිම ස්ටෙප් එක විදිහට පැක් එකක් දාන්න ඕන වෙලාවට දාන්න. ඉතින් මම වෙනදට නම් ෆේෂල් එකක් දාදී තමයි මේ පැක් එක දාන්නේ. ඉතින් අද ෆේෂල් එකක් දාන්න බෑනේ. මේක අපි පාවිච්චි කරමු අද. මම ඉක්මනින්ම සෙම හැදෙන ළමයෙක්. ඉතින් මං හැමතිස්සෙම සිට්‍රසන් එකක් ගන්නවා සෙම හැදෙන වෙලාවට. ඉතින් අපි මේකත් බීලම වැඩේ පටන් ගමු එහෙනම්. ඉතින් මම මේක දාගෙනම තමයි ෆේෂල් එක දාන්නේ. නැත්තම් මගේ කොණ්ඩේ නැත්තම් මගේ බේබි හෑර්ස් එනවා ඉස්සරහට. එතකොට මට හරියම කරදරයි ඒක. මොකද කියනවා නම් ඒවා ඇලෙනවනේ අර ෆේෂල් පැක් එක නිසා. ඒ හින්දා මේක දාගෙන මු අපි. ඉතින් මේ ඉන්නවා මං ගාපුවම එහෙම තමයි පේන්නේ. මාව ඔයාලා වීඩියෝස් වල දැකලා නැනේ. ඉතින් මෙහෙම බලාගන්න මාව. මම ගොඩක් වෙලාවට රැට තමයි ඉංග්‍රීසි ටික හදාගන්න පුරුදු වෙන්නේ. මොකද කියනවා නම් මම උදේට ක්ලාසස් කරනවානේ. ඉතින් ඒ හින්දා රැට තමයි ගොඩක් වෙලාවට මේක කරන්නේ මම. එතකොට ඉතින් මටත් ලේසියි. මොකද කියනවා නම් උදේට ඔක්කොම වැඩ ටික ඉවර කරලානේ මම රැට මේක කරගන්නේ. එතකොට මට මේකේ වැඩ ටික නිදාසේ කරගන්න පුළුවන් වෙනවා රැට. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මොකද කියනවා නම් අද ලොකු වීඩියෝ එකක් මම කරන්න හිතුවේ නැහැ. ඔයගොල්ලන්ට බෝරින් වෙනවනේ නැත්තම්.
ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම හැමතිස්සෙම කමෙන්ට් බලන්න මාරම ආසයි. ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකක්ම වගේ මම බලනවා. ඒවා කියවද්දි තමයි තවත් මට වීඩියෝස් දාන්න කියලා හිතෙන්නේ. එහෙනම් වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා ඔයගොල්ලෝ. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඕනේ නම් මගේ වීඩියෝස් ලස්සන නම්. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝස් ලස්සන කරලා මම ගේන්න හිතන් ඉන්නවා. මීට වඩා දිග වීඩියෝස් තමයි ඉස්සරහට ගේන්නේ. 7 days ready challenge එකේ දවස් දෙකක් තමයි ඉතුරු වෙලා තියෙනනේ. ඒ දවස් දෙකේ එකම වීඩියෝස් එකකින් මම ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි 7 days ready challenge එක එතනින් එහාට ඉවර කරනවා. ඉතින් ඊට පස්සේ මීට වඩා ලස්සන vlogs ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙ දවසක ලස්සන vlog එකකින් හම්බෙමු අපි. එහෙනම් හැමෝටම සුබම දවසක්.